ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔබ සැම දෙනා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ලංකා ඉතිහාසයේ අපිට හම්බෙන තවත් එක් ප්‍රේම කතාවක් පිළිබඳ. ඇත්තටම මෙය අසම්මත ප්‍රේම කතාවක්. ඉතින් මේ තමයි දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘත්තාන්ත. නරේන්ද්‍ර සිංහ රජුගේ මෙහෙසියක් වූ ප්‍රමිලා බිසව හා එවකට රජවාසලේ මහාධිකාරම් වූ දස්කොන් අධිකාරම් අතර තිබූ ප්‍රේම සම්බන්ධතාවය සහ දස්කොන්ගේ ඉරණම බෝගම්බර දංගෙඩියේදී විසුණු හැටි මේ 1972දී ප්‍රංශ ජාතික අද්මිරාල් ද ලාහේ නම් නැවපතියෙක් සහ ඔහුගේ පිරිස ත්‍රිකුණාමලයට පැමිණෙනවා. මෙහිදී මොවුන්ට ලන්දේසින් සමග සටන් කිහිපයක්ද කිරීමට සිදුවනවා. කෙසේ වෙතත් මේ සටන් සියල්ල ඔවුන් ජය ගන්නවා. මේ ආරංචි වීමත් සමග එවකට මහනුවර රජකම් කළ දෙවන රාජසිංහ රජු සතුටටපත් වෙනවා. මන්ද රජු ලන්දේසින් සමග දැඩි වෛරයකින් සිටියේ. මේ නිසාම ලාහේ ඇතුළු පිරිසට රජුගෙන් ඉතා ඉහළ ආගන්තුක සත්කාර ලැබෙනවා. ලාහේ ඇතුළු පිරිස නැවත මවුරට යෑමට සූදානම් මේ නැව් කණ්ඩායමේ දෙවන නිලධාරියා වූ ගැස්කොන් නැමැත්ත ලංකාවේ නතර වීමට තීරණය කරනවා. නිෂ්ක්‍රියඥා නම් පෘතුගීසි කාන්තාවක් විවාහ කරගත් ඔහු පදිංචි වී සිටියේ මහනුවර. කලක් ගත වන විට මොවුන් දෙපළට දරුවෙක් ලැබෙනවා. මොවුන් ඔහුට පේද්රු ගැස්කොන් කියා නම තබනවා. කුඩා කාලයේ පටන්ම පේද්රුව පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන්න ඔහුගේ දෙමව්පියන් කටයුතු කළා. ඔහු හා සම වයසක පසු දෙවන විමලධර්ම සූරිය රජුගේ පුත් නරේන්ද්‍ර සිංහ කුමාරයාවත් එකල පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරලා තිබුණා. මේ දෙදෙනාම ඉගෙන ගත්තේ එකම පිරිවෙන්. මේ දෙදෙනා කාලයක් ගත වෙද්දී ගජ මිතුරන් බවට පත් වෙනවා. ඒ නිසාම කුඩා පේද්රුට දෙවැනි විමලධර්ම සූරිය රජුගේ ආදරය, කරුණාව හා විශේෂ සැලකිල්ල ලැබුණා. දෙවැනි විමලධර්ම සූරිය රජුගේ අභාවයත් සමග මීළඟට රජකම හිමි විය යුතු තිබුණේ නරේන්ද්‍ර සිංහ කුමාරයා. නමුත් නරේන්ද්‍ර සිංහ කුමරු රජ වෙනවාට උඩරට රදලයන් කැමති වූයේ නැහැ. මොවුන් නරේන්ද්‍ර සිංහ කුමාරයාට එරෙහිව කැරැල්ලක් සංවිධානය කරනවා. මෙයත් සමග වනයේට පලා ගොස් සේනා සංවිධානය කරමින් සිටි නරේන්ද්‍ර සිංහ කුමාරයාට මේ කාලයේ උදව් කරන්නේ පේද්රු ගැස්කොන්. මේ නිසා මොවුන් දෙදෙනා අතර තිබුණු මිතුරුකම සහ විශ්වාසය තවත් වැඩි වුණා. සියලු කැරළි සාර්ථකව මැඩ පැවැත්වූ නරේන්ද්‍ර සිංහ කුමරු 1707 දී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ නමින් සිංහලයේ රජ වෙනවා. ඉතින් කළගුණ අමතක නොකළ රජු සිංහලේ ප්‍රධානීන්ගේ දැඩි විරෝධය මත තම මිතුරු ගැස්කොන් මහාධිකාරම් ධූරයට පත් කරනවා. ඉන්පසු භාවිතයේ පහසු සඳහා ගැස්කොන් යන නාමය දස්කොන් ලෙස වෙනස් වෙනවා. මේ තනතුර වෙනුවෙන් කෘතගුණ සැලකීමක් විදිහට දස්කොන් මහාධිකාරම් රජු වර්ණනා කර ප්‍රශස්ති කාව්‍යයක්ද රචනා කර තිබෙනවා. නරේන්ද්‍ර සිංහ රජු රජකමට වඩා කිරිලොල් ජීවිතයක් තමයි ගත කරේ. කලාකාරී සහ කූර ගති දරුවෝ නිසාත් සුරාසූදුවර සහ ස්ත්‍රීන් කෙරෙහි ලොල්ව සිටි නිසාත් ඔහු ජනයා අතර සෙල්ලම් නිරුඳ ලෙස ප්‍රකටව සිටියා. 1708 දී ඉන්දියාවෙන් නායක්කාර වංශික කුමරියක් වූ ප්‍රමිලා කුමරිය ගෙන්වාගෙන රජු සරණ පාවා ගත්තා. රජුට හගුරන් කෙත, කුණ්ඩසාලය සහ සෙන්කඩගල යන ස්ථාන තුනෙහිම මාලිගා 3ක් තිබූ අතර ප්‍රමිලා කුමරිය සිටියේ හගුරන් කෙත රජමාලිගයේ. කාලයත් සමග දස්කොන් සහ ප්‍රමිලා බිසව අතර ප්‍රේම සම්බන්ධතාවයක් හටගෙන තිබෙනවා. මේ රජවාසලේ සෑම දෙනා පාහේ දන්නා ප්‍රසිද්ධ රහසක් බවට පත් වුණා. ප්‍රමිලා බිසවගේ දස්කොන් මහාධිකාරම්ගේ ප්‍රේමය ආරම්භ වන්නේ දස්කොන් මහාධිකාරම් ධූරයට පත්වීමෙන් පසු බවයි සඳහන් වෙන්නේ. ප්‍රමිලා බිසව හඟුරන් කෙත මාලිගයේත් රජු සෙන්කඩගල මාලිගයේත් වාසය කිරීම එවැනි තත්ත්වයක් ඇතිවීමට තවත් බලපා තිබෙන හේතුවක් විය හැකියි. ප්‍රමිලා බිසව මෙන්ම දස්කොන් අධිකාරම් කවි ලිවීමෙහි නිපුණත්වයක් දැක්වුවා. මෙය ඔවුන් එකිනෙකා කෙරෙහි ලන්වීමට තවත් හේතුවක් වූවා විය හැකියි. කෙසේ වුවත් දස්කොන් මහාධිකාරම් බවට පත්වීම ගැන උඩරට රදලයන් කැමැත්තක් නොදැක්වූ බව අපි කලිනුත් සඳහන් කරා. මේ නිසාම දස්කොන්ට සතුරන් වැඩි වුණා. කාලය ගෙවී යාමත් සමග ප්‍රමිලා බිසවට අභිරහස් රෝගයක් වැළඳෙනවා. මෙය සුව කිරීමට නම් තොවිලක් නැත්නම් යාගයක් සිදු කිරීමට සිදුවන බවට තීරණය වුණා. මේ සඳහා ප්‍රමිලා බිසවගේ සැබෑ රූපයට සමාන බලි රූපයක් ඇඹීමට අවශ්‍ය වෙනවා. මෙම බලි රූපය ඇඹීමේ කාර්යය පැවරුනේ දස්කොන් හට. දස්කොන් මූර්ති ශිල්පියෙක් ලවා ප්‍රමිලා බිසවගේ රුවසේම මූර්තියක් සාදවනවා. මෙම අනුරුවේ ප්‍රමිලා බිසවගේ කලවා පෙදෙසේ වූ උපන් ලපේ නැති බව දුටු දස්කොන් ඒ බව මූර්ති ශිල්පියාට පවසනවා. මැටි ප්‍රතිමාව දැක නරේන්ද්‍ර සිංහ රජු සතුටු වුවත් උපන් ලපේත් පිළිබඳව දස්කොන් දැනුවත් වූයේ කෙසේදයි යන සැකය රජුට මතුවෙනවා. රජු මේ පිළිබඳව සොයා බැලූ පසු දස්කොන් හා ප්‍රමිලා බිසව අතර තිබූ සම්බන්ධතාවය ගැන දැනගන්නවා. ඉන්පසු දස්කොන් මහාධිකාරම් සිරිගත කරනවා. මෙම සිදුවීමෙන් පසු මහාධිකාරම් තනතුරට පත් වූයේ ලෙව්කේරාල. මෙම සිදුවීම දස්කොන් සමග සතුරුකමින් සිටි අයෙකු විසින් කරන ලද කුමන්ත්‍රණයක් බවට මතයක් පවතිනවා. සිරගතව සිටි දස්කොන් තම නිවැරදිභාවය කීමට හා සමාව අයදීමට නෝක්කා ඩුමාලේ නම් කවි සංග්‍රහය නව මහාධිකාරම් වූ ලෙව්කේරාල අතේ රජුට යවා තිබුණා. දස්කොන් සමග තිබූ තරහව නිසා ලෙව්කේරාල එය රජු අතට පත්වීම ප්‍රමාද කර තිබෙනවා. දස්කොන් තම නිවැරදිභාවය සනාථ කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසා රජු ඔහුව බෝගම්බර දංගෙඩිය මතදී හිසගසා මරා දමන්න නියෝග කරනවා. මෙම කුමන්ත්‍රණයට මුල් වූයේ ලෙව්කේරාල බවත් හිතාමතාම දස්කොන්ගේ නිවැරදිභාවය ඔප්පු කිරීම තිබූ සාක්ෂි වසන් කළ නිසා දස්කොන්ගේ මරණයෙන් පසු ලෙව්කේරාලව සිරගත කළ බවත් සඳහන් වෙනවා. මේ සියල්ලම වූ පසු ප්‍රමිලා බිසවත් නියංගලා අලකා මිය
ගී බවටත් සඳහනක් තිබෙනවා. මෙම දස්කොන් ප්‍රමිලා කතාපුවත පිළිබඳව ලියවුණු ගීතයක්ද තිබෙනවා. ඒ තමයි රත්නශ්‍රී විජේසිංහයන් රචනා කළ සක්මන් කරන මළුව ගීතය. ඉතින් ඔය කට්ටිය මොකද හිතන්නේ වීඩියෝ එක? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.